අනේ අම්මපා උඹ මොකද්ද ඔය කරන්න කියපන්කෝ ඈ උඹලට කෑ ගහලා මේ කටේ කෙලක් නෑ දැන් ඈ දැන් මම උඹට කිව්වා එදා කිව්වා පාඩම් කරන්න එපා උඹලට මේ සල්ලි වියදම් කරන්නේ පාඩම් කරන්න නෙමෙයි හා උඹට දැන් කීයෙන් දන්ද කියන්නේ කොන්ටෙන්ට් කරන්න කියලා උඹට කොන්ටෙන්ට් එකක් කරගන්න බැයිද කියපන්කෝ මොකද්ද මේකේ තේරුම උඹලා පණ දාගෙන උගන්වන්නේ කොන්ටෙන්ට් කරන්න නැතුව මේ උඹට පාඩම් කරන්න මේ පොත් ලිව්වා කියලා පාඩම් කරා කියලා ඇති ලැබෙන දෙයක් නෑ කොන්ටෙන්ට් කරොත් තමයි සල්ලි කීයක් හරි හම්බෙන්නේ තේරුම් ගනි පාඩම පොත ඕවා තමයි දන්නේ කොන්ටෙන්ට් එකක් කරගන්න බෑ. ඕම ගියොත් හරි. කණ්ඩ වෙන්නේ ලුණු තමයි. ලුණුත් නෑ. ඒක මතක තියාගන්න මුලින්ම මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්. පාඩම් කරන්න උඹට මේ පාඩම් කර දෙන්න මට පුළුවන් දෙන්න උඹට ඈ. බලන්න කිසිම ක්ලබ් එකක් නෑ. කිසිම ක්ලබ් එකක් නෑ. හා ඉතින් කොහොමද සල්ලි හම්බ කරන්න ගියාන්කෝ? ඈ? කාගෙන්වත් මැසේජ් එකක් ඇවිල්ලා නෑ. ඈ ප්‍රොමෝෂන් එකකටවත් ඇවිල්ලා නෑ. මේ බලපන්. මොකද්ද මේකේ තේරුම? හා ලයික්ස් අඩුයි views අඩුයි. වෙන්න පුළුවන් සල්ලි හම්බ කරන්න. මොලේ කල්පනා කරලා තේරුම් ගනි. එතන වරෙන් එඳුමා නැත්නම් මරෙන් ඔය ට්‍රෙන්ඩ් එකකට තියෙන එකකට මේ නටන්න නැත්නම් මරෙන් යකා උසවන්නද උඹට මමම ඉන්න ඕනේ පොවන්න ළඟ ඉඳා අපේ කාලේ වගේ නෙමෙයි දැන් ඵලයන් ඔහොම පුළුවන්ද ඔහොමද නටන්නේ ඈ ඔහොමද නටන්නේ අහස කඩාගෙන වැටුණා වේ ගණන් ගන්න එපා මෙහෙම ඔහොම නටන්න මේ මන්ද ඔයාලා නම් පතන්න බෑ. කාලා කන්නේ වගේ.